අපේ කල්යාණ මිත්‍රවර බොදුබල සේනා සංවිධානයේ මහලේකම් අපේ ගලුඩත් ඥානසාර නායක හාමුදුරුවෝ උන්වහන්සේ අපට කවදාත් බොහොම සදහවන්ත බොහොම ආදරණීය සුවදශීලී සහෝදරත්වයෙන් යුක්තව කටයුතු කරන හාමුදුරුවෝ වහන්සේ නමක්. උන්වහන්සේ රටට ජාතිය වෙනුවෙන් මහා ප්‍රමාණ කැපකිරීම කරමින් මිර යනවා දෙනවා ඒක දැන් මහා ගෙදර වගේ වුණාදී. ඉතින් ඒ නිසා උන්වහන්සේ මේ සමාජයේ ඇත්ත යථාර්ථය කතා කරාම ගිහිල්ලා ගිරේදාගෙන තමයි කරන්නේ. ඉතින් උන්වහන්සේ රට ජාතිය වෙනුවෙන් කතා කරලා තමයි හැමදාම ඉරේවි. වෙන මොකවත් නෙමෙයි. ඉතින් උන්වහන්සේ අපගේ කරුණාවෙන් වැඩමවලා මහන්සියට මේ අනුශාසනාව සිදු කර දීම සඳහා ගෞරවයෙන් ආරාධනා කරනවා. විශේෂයෙන්ම අපේ විහාරස්ථානයේ අපවත් වේවදාල ඓතිහාසික කිරිවේරරාජ මහා විහාරාධිපති ප්‍රෝණමාගම්පත්තියේ ප්‍රධාන සංඝනායක මහෝපාධ්‍යාය ආචාර්ය අපේ සෝතනායක හාමුදුරුවෝ එවැගේම කොළඹ දේවත හාමුදුරුවෝ එවැගේම පරක්තිය ආනන්ද නායක හාමුදුරුවෝ එවැගේම මේ විහාරස්ථානයේ වැඩ සිටි අපේ මාවලේ සරණපාල හාමුදුරුවෝ ආදී සියලුම නායක හාමුදුරන් වහන්සේලා ඇතුළු මේ සතර පෙරේ සියලුම දායක පින්වතුන්ගේ නමින් මියගිය සියලුම ඥාති හිත මිත්‍රාදීන් සියලු දෙනාටම විශේෂයෙන්ම මේ කර්ණබෝධෝත්සවයේ ප්‍රධාන දායකත්වයේ දරන අපේ කසුන් මහත්මයා මනෝසා සමන්වලේ මහත්මියගේ ආදරණීය පියවරුන් දෙපළ මේ ගිහිල්ලා එන්නේ ඒ දෙපළටම පින් අනුමෝදන් කරන්නට ඒ වගේම ඒ දෙපළගේ ආදරණීය මව්වරුන් දෙපළ ඉන්නවා ඇයට නිදුක් නිරෝගී භාවය චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම ඒ වගේම මේ පින්කම සඳහා සහ සම්බන්ධ වුණු අතහිත දුන්නු දායකත්වයේ දරුණු සියලු දෙනාගේම ජීවිතවලට ගමේ දායක පින්වතුන්ට අපට උදේ දවල් දානගෙන දෙන සියලුම පින්වතුන්ට පන්සලේ අනුපාඩුවේ බලමින් කටයුතු කරන සියලු දෙනාටම මේ අවස්ථාවේදී මේ උතුම් පින්කමෙන් අපි ආශිර්වාද කරනවා. සියලු දෙනාගේම ජීවිත නිමුත් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා කියන ප්‍රාර්ථනාව. එවනම් මේ ධර්ම දේශනාව සඳහා හැමදෙනාම සාදුකාරය පවත්වලා ශ්‍රවණය කරන්න. නිරවස්නාවද අපේ නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන කොට මේ උතුම් අවස්ථාවේ වැඩම කළ පටමදාන පටමදම චේතිය මහපිරිවෙන්ගේ අධිපති ලෝක බෞද්ධ සම්මේලනයේ ලේකකාධිකාරී ගුණාන්දර අපේ ස්තුතිවන්තනා අපේ විමසාර නායක හමුදුවේ ඇතුළු වැඩින් සියලු පුණ්‍යනීය පුණ්‍යවන්ත මහා සංඝරත්නය නමස්කාරයි ශ්‍රද්ධාවන්ත ගුණවන්ත සත්පුරුෂ වාසනාවන්ත පිරිවරු බෞද්ධයන් හැටියට අපි මේ ගත කරමින් ඉන්නේ ඉතාම පුණ්‍යවන්ත කාල පරිච්ඡේදයක්. මුළු බෞද්ධ ලෝකයාම අපේ නායක හාමුදුරුවෝ පූර්වයෙන් මතක් කළා වගේ මහා සම්ප්‍රදායක් හැටියට බෞද්ධ සංස්කෘතිය ඇතුලේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් යන සියලු දෙනා එකට එකතු වෙලා එක්සත්ව සාමූහික ප්‍රයත්නයක් ඇතුලේ සම්පූර්ණ කරගන්න මහා කුසල කර්මය ජීවිතවල සිදු කරගන්න කාල සමයක්. තුන් මාසයක් වසසා වැඩිදලා ඉනිත් විදිව එළඹෙන මාසය චීවර මාසයේ හැටියට සලකලා ඒ චීවර මාසයේ සෑම විහාරස්ථානයකම
මේ කටට ක්ෂීර පුණ්‍ය මහෝත්සවයේ පවත්වනවා. කොච්චර වත්කම් තිබුණත් කොච්චර හාමුදුරුවෝ හිටියත් පන්සල් තිබ්බත් වමනාවක් තිබුණත් කොච්චර බලපුලුවන්කාරකම් තිබුණත් අපිට අවුරුද්දේ කැමැති වෙලාවක කටන පුණ්‍යෝත්සවයක් පවත්වන්න බෑ. කටන පූජාව පවත්වන්න පුළුවන් අවුරුද්දකට එක තැනක එක වතාවක්ම පමණයි. ඉතින් මේ කටින පූජාව ගැන මම හිතන්නේ අමුතු අනුශාසනාවක් කරන්න ඕනේ මේ දවස්වල. තීරණයක් නැගිටින කොටත් නාමද චරිතාපදාන උපකෝලම කියවෙනවා මතකයි නේද? එහෙම තැනක මේක ඇහෙනවා. කඨිනානිසංස මොනවාද? මේ පින්කමේ තියෙන වැදගත්කම, මෙහි තියෙන බාර කොච්චර මහත් ආනිසංසදායකද කියන වගේ අපිට හැම තැනකින්ම ඇහෙනවා. අපේ මුලින් වැඩින නායක හාමුදුරුවෝ මේ කටින ක්ෂීවරය සංසතු කරන විට මෙහි ඇති විනය පිළිබඳ අනුශාසනා කළා. අපේ දේවකාර්යකාරී නායක හාමුදුරුවෝ නැත්නම් පරම ධම්මචේතිය නායක හාමුදුරුවෝ මේ පින්කමට අදාළ අපේ සම්ප්‍රදායන් සහ මේ පින්කමේ ඇති වැදගත්කම ගැන කරුණු පැහැදිලි කෙරුවා. මම මේ කියන්න හදන්නේ වෙනත් කතාවක්. විනාඩි එන කීයද එකට බදලා වෙලාව එකට වර කරනවා හාමුදුරුවෝ උන්ට කිව්සා. මේක හරියට වැදගත්. මොකද ලැබෙන තැනේදී කරුණු කියන්න ඕන වෙන විකාරයක් නැති හින්දා. දැන් අපි බෞද්ධයන් හැටියට කිසිම අද වෙනකම් මේ මොහොත වෙනකම් කිසි කරදරයක් කිරිහැරයක් බාධකයක් නැතුව උදේට හවස් කාලේ මේ පෙරහැරවල් කරමින් අපට උචිත ආකාරයට අපට කැමති ආකාරයට අපි මේ බෞද්ධ සිරිත් විරිත් පබලන නෙවෙයි ඒහා බැඳුණු සංස්කෘතික වටිනාකම් වලට වටිනාකමක් දෙමින් ඒවා සජීවීකරණය කරමින් පවත්වාගෙන එනවා. මම හිතන්නේ තව අවුරුදු 10ක් 12ක් යන විට මේ තත්ත්වය මේ විදිහට පවතින කියලා. නායකවරු මතක් කළා මේ බෞද්ධ පුරවරය ඓතිහාසිකයිනේ. අපි අද මේ සියලු කටයුතු කරන්නේ පිට අවුරුදු ගණනාවකට පෙර ආත්ම මිගිට්ටුවත්තේ ගුණානන්ද හාමුදුරුවෝ ධම්මපු අත්වාරණ උදේලා. එංගලන්තෙන් ආව ගොගොල් කියන පූජකයෙකුට විවිධ සමයේ 1848 ඒ ගොගොල් කියන පූජකයා ඇවිල්ලා මේ බුදු සමයේ ඇති අසුභවාදයේ පිළිබඳ අපි මේ ආගම මේ ධර්ම හරි අසුභවාදී කියලා අනවශ්‍ය මේ ධර්මෙ නැති වෙනත් පිටස්තර කාරණා සහිත පොතක් කෙලිදෙක්වන බෞද්ධයන්ට ඉතාම හානිකර විදිහේ. ඉතින් මේ වෙනාවේදී මිගිට්ටුවත්තේ ගුණානන්ද හාමුදුරුවන්ගේ අතට මේ පොත හම්බුණාට පස්සේ උන්වහන්සේ මේක කියවල බැලුවා මේක බෞද්ධයන්ගේ අතට ගියොත් මහ විශාල විනාශයක් වෙනවා. සංස්කෘතික මේ වශයෙන් මේ මිනිස්සු මැරෙනවා. එහෙමනම් බුදුහාමුදුරන්ගේ මේ උත්තම ධර්මය මහ පොළොවේ ජීවමාන කරන්න භික්ෂුන් වහන්සේලා ශ්‍රාවකයෝ නැති වෙන්න පුළුවන්. බෞද්ධයන් නරක බෞද්ධයෝ වෙන්න පුළුවන්. ඒගොල්ලන්ගේ සැලසුම තිබුණේ බෞද්ධ ක්‍රිස්තියානි ආගමකට හරවලා කතෝලික ආගමකට හරවලා ගොගොල් කියන පූජකයාගේ. උන්වහන්සේ කල්පනා කළා අපි ජාතික විමුක්ති අරගලේ වැඩිලා පෙරදිලා දුර්වල වෙලා හිටියේ. ගොගොල් කල්පනා කළා ගොගොල් කියන පූජකයා කල්පනා කළා ජාතික විමුක්ති අරගලේ පෙරදිලා වැඩිලා හිටපු මිනිස්සු දැන් තමයි හොඳම වෙලාව බෞද්ධ ආගමෙන් ගලවලා ඒ සිරිත් වලින් ඈත් කළ කතෝලික ආගමකට ගන්න හොඳම වෙලාව කියලා. උන්වහන්සේ කල්පනා කළා මේකට ඉඩ දෙන්න බෑ. හැබැයි අපිට ආයුධ අරගෙන සටන් කරන්නත් බෑ. දුර්වල වෙලා විමුක්ති අරගලේ පෙරදිනා. උන්වහන්සේ කල්පනා කරන එක උත්තරය තියෙන්නේ හොඳට බයිබලයේ කටපාඩම් කළා. වරක් නෙවෙයි, දෙවරක් නෙවෙයි, තෙවරක් නෙවෙයි 13 ස්වතාවකට වැඩි වාර ගණනක් කියවලා අභ්‍යාස කළේ හොඳට හොඳින් මනමින් හොඳින් ප්‍රගුණ කළා.
එහි ඇති මිත්‍යාව පිළිබඳ බුද්ධිමය සංවාදයක් ගොඩ නැගුවා. ඒකට තමයි පංචමහාවාදය කියන්නේ. ඒකදී පාණුදුරාවාදය අති විශිෂ්ට වූ එකක්. ඉතින් එදා මේ පාණුදුරාවාදයේ ජයග්‍රහණය කෙරුවා. පංචමහාවාදයේ ජයග්‍රහණය කළ අවසානයේදී නතරෝගේ කීර්තිරාවේ කොච්චර දුරට ගියාද කිව්වොත් ඇමරිකාවේ සෑන් ෆ්‍රැන්සිස්කෝ නුවර තවමත් තියෙන ඉස්සරහට නේද. එදා ඉඳලා තමයි මේ බෞද්ධ ප්‍රබෝධය ඇති වුනේ. මට මේ කියන්න ඕනේ එදා ක්‍රිස්තියානි බයිබලෙන් ආපු තර්ජනයක් කුරානයේ ලැබෙලා තියෙනවා. බෞද්ධයන් හැටියට අපි කතා කරනවා මේ ශුද්ධ වූ මාස හතරක් ගැන. කියන්නේ හාමුදුරුවන්ට සලකගෙන වස් ආරාධනා කළ 3 මාසෙකුත් චීවර මාසයත් එක්ක මාස 4යි. ඉස්ලාමිකයන්ට තියෙනවා ශුද්ධ වූ මාස 4ක්. ඒගොල්ලන්ගේ ආගමේ හැටියට ඒ මොනවද කියන්නේ ඉන්නේ ෆාස්ටිං ඉන්නේ නේද? ෆාස්ටිං ඉන්න මාස 4. රමසාන් කාලේ මාස 4ක්. ඒ මාස 4න් පස්සේ කරන්න ඕන මොකක්ද කියලා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ආගමික වත්සිරි පිළිවෙත් කොහොමද ආරක්ෂා කරගන්නේ කියන එක ගැන ලියලා තියෙනවා කුරානයේ 9:5 කියලා වදන්තියක්. ඒ ශුද්ධ වූ මාස 4. දැන් අපි මේ කරන්නේ ශුද්ධ වූ මාස 4. අපි මේක කරන්නේ. අපේ ශුද්ධ වූ මාස 4 අපමණ රේණුක සතකුණ කාණියක් නෑ. 3 මාසයක් පස්සසාරණේ ඉන්න පිළිවෙත් පුරන. ඒක කුසල තමයි. හොඳ හැකියාවක්. අවසානයේදී අපි එහි සතුට පළ කිරීමක් හැටියට මේ චීවර පූජාව කරන්නේ. දැන් නායකවරු කිව්වේ නිකන් මේ පන්සල පැත්තේ ඉන්නේ නෑ කියලා. මේ පින්කමත් එක්ක අපි මේ දාන ටුට්ටක් වලගෙන ඉන්න විතරක් නෙමෙයි මේ මහ පුදුම සාසනික බැඳීමක් මේ පින්කමත් එක්ක ඇති වෙන්නේ. අද මම හිතන්නේ කීපරම කඩුණා මොකද කඩන එක හතරක් මේ ආවට නේද? මට කියන්න ඕනේ මේ වැඩි කියන්නේ වලද වැඩි හිටියෝ මේවා ඇති දෙයක් නෑ මේ අලුත් රෝඩුවක් මේක කළේ එකයි මම මේ කතාව කියන්නේ හිතුනේ මට. ඒ 9:5 කියන වගන්තිය දක්වලා තියෙන මොකක්ද? ශුද්ධ වූ මාස 4 පසු වූවහම පිළිම වන්දනා කරුවන් දුටු තන ගාතරේ කරා. නොයසේනම් මග රැකසට ඕවට පහර දෙන්න. ඕව සිරබාරයට ගන්න. එසේ සිරබාරයටගෙන සලාතය කොට සකාතයද ගෙවුවොත් පමණක් ඕව මුදා හරින්න නොයසේනම් සමුල ගන්න කරා. උතුම්ම බෞද්ධයන් ලෝකෙ වෙච්ච ඉරණම ඇෆ්ගනිස්තානයේ මේක පාකිස්තානයේ මේක දැන් බංගලාදේශ යමින් තියෙන එක. එතකොට මේවා කරුණු සනිදර්ශනව අපි ඉදිරිපත් කරනකොට අපේම මුග්ධයුත් කේක පාඩ කන්නාඩි දාගෙන අපිට විරුද්ධ විදිහට බලනවා. ගමනකට පදාරන්නේ. එමානුදුර අපි හිරේ යනවා. අපි අපිට පැවරිච්ච බුදුහාමුදුරුවෝ පවරුණු කාර්යකාරී කරලා අපි ඉන්නවා. උන්ගේ වැඩේ කරනවා අපි අපේ වැඩේ කරනවා. ඒක අපිට කම්පා වෙන්න දෙයක් නැහැ. මම මේකේ පෙරේද කිව්වා මිලින්ද ප්‍රශ්නේ. 400 පිටුවට ගියාම මිලිඳු රජුගේ නාගසේන හාමුදුරුවන්ගෙන් අහනවා භික්ෂුන් වහන්සේ මොන වගේ වෙන්න ඕනද කියලා. සීහෝනේ බික්කු භික්ෂුව කියලා කියන්නේ සිංහයෙක්. භික්ෂු සමාජය කියලා කියන්නේ සිංහ සමාජය. ඒ සිංහ සමාජයේ අරමුණේදී චීවර පිණ්ඩපාත සේනාසන විලාන ප්‍රත්‍ය කියලා සිව්පස දාණයම අහිමි වුණා. දිවි ගියා. ඒ කියන්නේ බෙල්ල ගියා. ඒ පාඩේ අදහස. සිංහ සමාජයේ සිංහෙක් වගේ භික්ෂු සමාජයේ වැඩ කළ යුතුයි කියලා. ඔයත් මේ පින්කම් කිරීමේදී බලන්න දැන් මේ 3 මාසයේ දැන් අර ඒගොල්ලන්ගේ ආගමනේ ඒගොල්ලන්ගේ ආගම. ඒක කියන්නේ මම ඔය කිව්වේ. අපි මොකද කරන්නේ? අපිට මේ විදිහට මේ සුද්ධ වූ මාස 4 පසු වහාම කාර්ය දෙයක් අල්ලගෙන කාට හරි එහෙම ගැනීමක් අපිට නැහැ. අපේ අරමුණ මේ සසර දුක්පිරිච්ච එකක්. මේ දුකින් පිරුණු සසරෙන් ඈතර වීම තමයි අපේ ප්‍රාර්ථනාව. එතන කරුණාව මෛත්‍රිය පෙරදරි වෙච්ච
ගහකොළට සතාසිව්පාවට ඇලදොලට පණ ඇති පණ නැති හැම වස්තුවකටම ආදරය කරමින් සබාධමත් එක්ක ජීවිතේ බද්ධ කරගත්ත වෙනම ලස්සන කතාවක්. ඒ කතාව හරි ලස්සනයි. අපිට තියෙන ලෝකයේ අද මොනතරම් මේ සුද්ධ ග්‍රන්ථ මත මිනිස්සු මරාගෙන මැරෙන හැටි ලෝකේ කොච්චර වෙනසක්වත් වෙලා. එවැනි තලයක මේ ගිනිගෙන දැවෙන ලෝකෙක නිවිසනෙන්න තවමත් අපිට බුදුමඟ පාර කියනවා. ඔයගොල්ලෝ ඒකට තමයි මේ එකතු වෙලා තියෙන්නේ. බුදුමඟ කියලා කියන්නේ නිවන මඟ. එතකොට ඒ නිවන මඟට අපට මිත්‍යා බලවේග විසින් ඒ මඟ අවරනවා නම් ඒ මඟ කිලුප කරනවා නම් අපිට ඒක දෙන්න බෑ. කොහෙද කියලා තියෙන්නේ? අන්න තියෙනවා සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ ඒකක නිපාතයේ මහා දුක්ඛකන්ද සූත්‍රය. මහා දුක්ඛකන්ද සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ පෙන්නනවා මහණෙනි මේ ලෝකේ මහා සාවද්‍යයි සම්මත මහා පංචානන්තරේ පාප කර්ම වලට වඩා භයානකයි මිත්‍යා දෘෂ්ටිය ජනගත වීම කියලා. ඒ නිසා තිත්තියේ සම්පමත්තාමි කියලා දක්වලා තියෙන තීර්ථයන් වහා මැඩලන්න කියලා. මිත්‍යා දෘෂ්ටිය වඩාහි පංචානන්තරේ පාප කර්ම වලට වඩා භයානකයි කියලා. ඒ සහරා මොකදේ ඒක නෙමෙයි. පල්ලියකට වදිනා මිනිස්සු මොන වරදක් කළාද? කවුරු වෙනුවෙන්ද? ඒක තමයි මිත්‍යාව. දැන් ආයෙත් මේ භයානකම දේ. දැන් මේ වස් කාලය ඇතුලේ මල් අත ගහලා මේ පිළිම වලට මල් පූජා කරලා කටන සිවුරු පූජා කරලා ගම වටේ යන එක විතරක් නෙමෙයි. මේ මාස 3 ඇතුලේ කීවර මාසයේ මිනිස්සු රැස්වලා හාමුදුරුවෝ රැස්වලා සාකච්ඡා කරන්න ඕන. අපිට තියෙන ත්‍රෙට්ස් මොනවද? අපිට තියෙන තරජන මොනවද? අපි කොහොමද ඒකට මුහුණ දෙන්නේ? මොකද අපිට ආයුධ ගන්න බෑ. අපි ඔලොවට කරන්නේ අපිට තියෙන බුද්ධිය විතරයි. ඒ බුද්ධිය තමයි සිද්ධාන්ත ගෞතමයන් බෝධිසත්වයන් හැටියට කල්ප ලක්ෂ ගානක් සංසාරේ හොය හොයා පරිශ්‍රණ කර හෙළුවේ. මොකද්ද මේකට දෙන උත්තරේ කියලා? මේකට තියෙන බුද්ධිමය උත්තරය. ඒතර අපි බුදුහාමුදුරන්ට මේ ධර්මයට ගරු කරනවා කියලා කියන්නේම ඒ සංසාරේ කරපු ගවේෂණය පිළිබඳ තමන්ගේ මනස තුළ ඇති කරගත්ත ඒ පැහැදිලි අවබෝධය. ඒකට අපි ධර්මය කියන්නේ. ඒතර ඒ ධර්මය ආරක්ෂා කර ගැනීම සඳහා අපි මේ 4 මාසය තුල විශේෂයෙන් කුසල් වඩනවා කියන්නේ ඒකයි. හොඳ හැකියාවන් දියුණු කරන්න ඕන. නිවන් දැකීම අරමුණු කරගෙන දැන් අපේ අතීත මුතුන් මිත්තු එහෙමනේ. අපේ අතීත රණශූර මීමුතුන් තමන්ගේ අතටපත් වෙච්ච නිවන අතහැරලා තමයි මේ ධර්මයේ ඊළඟ පරම්පරාවට දායාද කළේ. ඉතින් මේ පින්කම් ඇතුළේ පවා අපි ඒව සාකච්ඡා කරලා මම මේ කියන්න හදන නායකයන්ගේ හරි වැදගත් දෙයක් විශේෂයෙන් මේ තරුණ හාමුදුරුවෝ ඉන්න හින්දා අපි කවුරුත් දන්නේ නැහැ නේ. දැන් හාමුදුරුවෝ දේශපාලනේ කතා කරනවා කියලා කිව්වහම හැමෝටම නිකන් අර ඉත්තෑව දුවනවා වාගේ. හැබැයි පාස්ටර්ලා මවුලවල පාර්ලිමේන්තුවේ ඉන්නවා. කවුරුත් දන්නේ නැහැ 2015 වෙනකොට හාමුදුරුවනේ පනතක් සම්මත වෙලා තියෙනවා. ජාත්‍යන්තර දේශපාලන සම්මුති පනත කියලා එකට කියන්නේ ICCPR පනත කියලා. හානනේ එන්නේ වැඩ. දැන් අපි හිතමුකෝ මේ විහාරස්ථානේ වටා දැන් ප්‍රශ්නයක් නැහැ. අපි හිතමුකෝ මේ හැරේ අන්‍යාගමික අවබෝධ ටිකක් ඔය අන්තග්‍රාහීව ඉන්න කවුරු හරි ඉඳලා කිව්වොත් මේ පීහරේ දාඩිය කරදරයි කියලා අර පනතම නවත්තන්න ඕන. යන්න බෑ පෙරහැර මේ එළි වෙනකොට අපිට බුදිය ගන්න බෑ උදේ 7ට පෙරහැර ගොත් නවත්තන්න ඕන. නීති උසාවිය නවත්තනවා. එතෙන්ට අපි කොට කරලා ඉවරයි. අපි මේ ඉන්න වාද කරගන්න. මේක මේ විශ්වවිද්‍යාලයන්ටයි සක්‍රටයි මේක රකින්න බෑ. ඒගොල්ලෝ ඉලදලා ගෙදර බ්ලෙස් කරලා අපි බෑ මේකට උත්තර දෙන්න. අද ජීවත් වෙන අපි මේ වැට බඳින්න එහෙම නැත්නම් අපෙන් පස්සේ දරු පැටව මේක මරුන් කන්න තියන්න ඕනද අපි? එනිසා මතක තියාගන්න ඔයගොල්ලෝ මේ කටන පින්කම් මේ මොන දේ බලන්න අද මේ හාමුදුරුවන්ට මේ බලන්න ලස්සනට මේ හදලා දානශාලා පිළියෙල කළා අර මානුබත් මේ කොච්චර වෙහසක්ද? අද මේ කෑම වේල හිල්ටන් වගේ දණකින් වල දෝන රුපියල් 20000ක් විතර වෙයි. ඊටත් වැඩි. මේ ප්ලේට් එක ගත්තොත් නේ. ඉතින් එහෙම ලබන්නට කොච්චර පින් කළද කියලා සංසාරේ. කොච්චර පින් කළද තියෙනවද මෙහෙම දාන වෙනක් බලද?
ඉතින් අපිට ඒක බලලා නිකන් ඉන්න බෑ. ඔයගොල්ලෝ වැඳ පුදන්නේ හාමුදුරුවන්ගේ තියෙන වගකීමක්. ඒ වැඳ පුදන පරපුර රකින්න. ඒකට තමයි අපි මේ මොර දෙන්නේ. දැන් උදිත හාමුදුරුවෝ කිරිවෙහෙරි මම මේ නායකයන්ට කිව්වේ හාමුදුරුවෝ කිරිවෙහෙර ගියාම අනේ අර අෂ්ටඵල බෝධිය පාඩුයි උදිත හාමුදුරුවෝ නැතුව කියලා. අපි නායකහරු සෝර්ධ නායකහරු වැඩි ඉන්න කාලේ තමයි උදිත හාමුදුරුවෝ අඳුරගන්නේ. ඉතින් අපි කිරිවෙහෙරට ගියාම ඉස්සල්ලාම දුවන්නේ බෝධිය ළඟටනේ. එතන හරීම ඒ කියන්නේ කියන්න බෑ වචන. ඒ උන්වහන්සේගේ හිත හරි ශ්‍රද්ධාවෙන් පිරිච්ච පින්තිරුණු හදවතක් උදිත හාමුදුරුවන්ට දෙන්නේ. හරි විහිළුවෙන් තහලුවෙන් විනෝදෙන් ඉන්න තැනක පාළුවක් නැහැ බණ කියන වෙලාවට බණ විහිළු තහලු ඕන දෙයක් ඕන දුකක් කටගන්න මිනිස්සෙක් නේ ඕන දෙයක් මොන හරි කිව්වනම් අපි අයියේ මේක කරමු කියලා ඒකට තමයි ලව්ලි කියන්නේ ආදරණීය බව සිංහලයාගේ නැත්නම් උගනේ සංඝයාසන ගත්තත් එහෙම ලව්ලි නැහැ ආදරණීය නැහැ එහෙමයි හම්බෙන්නේ අපිට බොහොම ටිකයි අපි ආදරණීය සමාජ මේ පින්කම් මෙතන හැම එකක්ම එකට ගොනු වෙනවා ඉතින් මට කියන්න ඕනේ ඒ උදිත හාමුදුරුවෝ පවා ඒ වගේ මහා ඓතිහාසික තැනක ඉඳලා මේ වගේ පුංචි උනත් බලන්න මේ කොච්චර ලස්සනට ඩෙවලොප් කරලා තියෙනවද කියලා නේද පරිසරයේ පන්සලට ආවම හරිම ලස්සනට සකස් කරලා ඉතින් ඒ අපි කියපු ව්‍යාපාරයටම තමයි ඒ උර දෙන්නේ මුළු දෙන්නේ ඉතින් ශ්‍රද්ධාවන්ත දායකයෙක් එකතු වෙලා උන්වහන්සේලාගේ අනුශාසනාවට යටත්ව අදත් මේ කටයුතු සම්පූර්ණ කරනවා. මම මේ කිව්වේ අනාගතයේදී නෙවෙයි වැඩි කලක් යන කලින් අපිට මේකට මොන දෙන්න සිද්ධ වෙයි. අපි ඒකට සූදානම් වෙන්න ඕන. බය කියන එක තියාගන්න උවමනාවක් නෑ. මොකද අධර්මවාදී බලවේග මේ වර්ධනය වෙනකොට ධර්මවාදයේ යටපත් වෙනවා. අපි මහන්සි ගන්න ඕන. මේ ධර්මවාදී බලය නැවත ශක්තිමත් කළා. මේ විද්‍යා බලවේග පරාජය කළා අපේ උපනුපන් දරුබැටවුන් දෙකේ ගානේ කුපු වෙනුම් කන්න නැතුව මේ වටපිටාව හදලා තියෙනවා. ඉතින් මම ඊට වඩා කාලය ගන්නේ නැහැ. මම මේ කාරණා ටික අමතරව මොකද නායකයන්ව බණ කිව්වා විනය ගැන කිව්වා. එකම දේ නැවත කියලා වැඩක් නැහැ නේ. ඒක නිසා ඉතින් අවසාන වශයෙන් කල්පනා කරන්නට කටින පූජාවක් කියලා කියන්නේ නිකන් වෙනද දෙන දානයක් වගේ නෙවෙයි. අපේ කුසල අතර දක්වලා තියෙනවා සාමූහික කුසල කියලා. කටින පින්කමක් කියන්නේ සාමූහික කුසලයක්. ඔබ දෙකල පින්කමේ ප්‍රධාන දායකත්වය අරගෙන දැන් මේ පන්සල පින්තාරු කළා, පින්තාලේප කළා, පිළිච්ච හදලා ලොකු වෙනසක් ගන්න අතරතුරේදී පන්සලට සම්බන්ධ සතර වේලිය ඔක්කොම වේගකට එකතු වෙනවා. පිළිකර බාරගෙන නැත්නම් දැන් ඔය සූර්ය වේගයක පිළිකර බාරගත්තේ නේද? ඔය වගේ හතර වටින් දන්න හැමෝම අනේ මමත් මොනවා හරි දෙන්නම් මමත් මොනවා හරි පූජා කරනවා. මොකද මේ කටනාඩි සංසගන දන්නේ හින්දා. සාමාන්‍යයෙන් ඔය වෙනද දානයක් දෙන්න කෙනෙක් වුණත් වස්තු මාසේ වස් දානයක් බාර ගන්නවානේ. ඒක විශේෂයක්. ඉතින් ඒ විතරක් නෙවෙයි දැන් මේ කටන ජීවනයේ වඩා මොනකට වුණා බකට් එකක් කරලා ලයිට් එකක් කරලා ඒකට සම්මාදම් වෙනවා. ඒක අත ගන්නවා. වඩේකට පිරිසිදු කරගන්න. ඒ කියන්නේ ටීම් වර්ක් එකක්. ඉතින් ඒ නිසා මෙහි ආනිසංස පක්ෂයක් වෙනවා. ඉතින් එක වෙලාවකදී බුදුහාමුදුරුවෝ ළඟට එනවනේ බ්‍රාහ්මණ තරුණයෙක් නාගිත කියලා. ඒ නාගිත තරුණේ ඇවිල්ලා මේ ප්‍රෞಢජා දිනනවා. එහි භික්ෂු පැවිදි සම්ප්‍රදාය කරනවා. බුදුහාමුදුරුවෝ එක වෙලාවකදී ආනන්දහන්ට කතා කරලා කියනවා ආනන්ද මේ එහි භික්ෂු පැවිදි උපසම්පදාව ලැබපු භික්ෂුන් වහන්සේලා රහතන් වහන්සේලා 500ක් විතර ඉන්නවනම් රැස් කරන්න ඔබ එක තැනකට. රැස් කරනවා. බුදුහාමුදුරුවෝ දෙතෙන්ද වඩනවා. වැළනා එහි භික්ෂු පැවිදි උපසම්පදා ලාභීන් වහන්සේලා අමතර කියනවා. ඔබ වහන්සේලාගේ ජීවන අත්දැකීම් අතර මොනවද වඩා සුවිශේෂී එකක් තියෙන මතක තියෙන ඉන්නවනම් කියන්නකො අත උස්සලා කියලා. එකේ මෙහෙම නැගී හිටිනවා නාගිතහාමුදුරුවෝ. නැගී හිටලා කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මම විපස්සී බුදුරජාණන් වහන්සේගේ කාලේ මීට කල්ප 91කට කලින් බන්දුමති නුවරදී බුදු කෙනෙකුන් ලොව පහළ වී ඇති බව දැනගෙන දානයේහි වටිනාකම අවබෝධ කොටගෙන
මට යමක්කමක් තිබුණු තරුණේ මම දන් දෙන්න පටන් ගත්තා. මුලින්ම මම දුගී මගේ යාචකාරකාදීන්ට දන් දුන්නා. ඊපස්සේ මම අවබෝධ කරගත්ත දුගී මගේ යාචකාරකාදීන්ට දන් දෙනවාට වඩා මහාන බමුණන්ට දන් දෙන එක ආනිසංසදායකයි කියලා. ඒ අනුව මම මහාන බමුණන් නැත්නම් භික්ෂුන් වහන්සේලාට දන් පූජා කරන්න පටන් ගත්තා. ඒ අතරතුරේදී මට අවස්ථාවක් ලැබුණා මහා සංඝරත්නයට ආරාධනා කළා කඨින චීවරයක් පිළිබඳ පින්කමක් කරන්න. මම ඒ මහා කඨින චීවර පූජාව කරගත්ත සසරේ ඒ ආනිසංස කොච්චරද කිව්වෝ මම කවදාකවත් මේ මහරහත් භාවය ලබන ආත්ම භාවය දක්වා කිසි කලක නාභි ඥානාමි දුක්ගතින් දුක්ගතියක නම් ඉපදුනේ නෑ බුදුහාමුදුරුවනේ. ඒ විතරක් නෙවෙයි සක්විති රාජ සම්පත්තිය ලැබපු වාර ගණන අනන්තයි. සිවුරේ ගහපු එක ඉදිකටු ඇස්සකට එක වාරයක් බැගින් මම ලැබුවා සක්විති රාජකම. මට එච්චර කල සංසාරේ පැවිදි දුවමනාවක් නෑ. ඔබ වහන්සේගේ ශාසනයේදී මම ප්‍රවෘජාවටපත් වුණා. ඒ කියන්නේ මතක තියාගන්න ආනිසංස දේශනාව හරි ලස්සන එකක්. මම ඒගොල්ලන්ට ශ්‍රද්ධාව ඇති වෙන්න කිව්වේ. ඒ වගේ මතක තියාගන්න අර නායකහරු මතක් කළ වගේ නිවන් දකින්නකල් සංසාරේ අපව අත නොහැර සැප විපාක ලබා දෙන මහානීය වූ මහත් ආනිසංසදායක වූ ගාම්භීර වූ මේ කඨින චීවර පූජාව 20යි 25 අවුරුද්දේදී අපේ මිද්දෙනියේ උදිත පඬිත හාමුදුරුවන්ගේ අවවාද ශාසනා ඇතුව මේ බෞද්ධ රාමේදී අපට මහා සංඝමෙද සිදු කර ගැනීමට අවස්ථාව භාග්‍ය ලැබුණා කියලා ඔයගොල්ලෝ හුඟා සතුටු වෙනවා. ඉතින් දැන් ඔයිට වඩා බඩ කියන්න දෙයක් නැහැ. කල්පනාවට ගන්නට 3 මාසයක් මුළුල්ලේ ඒ කටයුතු සියල්ලක් සම්පූර්ණ කළා. ඉතින් අපේ උත්තහාමුදුරු මේ විහාරස්ථානයේ අතර උත්තහාමුදුරගේ හැකට මදි දෙන්නා මේ පන්සල. මේක මදි. ඉතින් ඉක්මනින් අපි ප්‍රාර්ථනා කරනවා උන්වහන්සේට ඇත්තටම මේ ඒ භගවතුන්ගේ සම්මාදිට්ඨිය පහළ වෙලා මෙයා යවන්න ඕන කොහොම හරි කතරගමට මොකද අපරහට පූජාවක් කරගන්න බැහැ ගියාම. ඉතින් උන්වහන්සේට කතරගමට තැනක් ලැබිලා තියෙනවා. ඉතින් ඒවත් අපි එකතු වෙලා උදව්වලිය ගොඩනගා ගන්න ඕන. පහසුවෙන් ඒ කටයුතු කරන්න පුළුවන්. එතකොට ඉතින් උන්වහන්සේගේ අවවාද ශාසනය ඇතුව බොහෝම ලස්සනට මේ අවුරුද්දේ පින්කම කළා. పూర్වෙන් කළ තී පින්කම මතක් කරලා අද කිසි අඩුපාඩුවක් නැතුව රාජකීය ආකාරයෙන් මේ පින්කම සිද්ධ කළා. කිසිම අඩුපාඩුවක් නැහැ. උගත් සතුටු වෙන්න අද මේ සියලු පින්කම් කටයුතු ජීවරයට යටත් හැමෝටම කටනාන සංස ලැබෙන්නේ අද හැන්දෑවේ 12 විතර වෙනකන් ඉදිකටුවක් පූජා කළා කටනාන සංස. ඉතින් මේ පූජා සහිතව ඒ සියලු කටයුතු මෙලෙවින් හොඳින් සම්පූර්ණ කළා. අපි දැන් සියලු ආකාරයෙන් උත්පත් කරගත් පුණ්‍යානිසංසයන් අනුමෝදන් කළ යුත්තක් අනුමෝදන් කරමු. පළමු කොට ලෝසසුන් ප්‍රාර්ථනා සියලු දෙවි දේවතාවුන්ද මේ විහාරස්ථානාදී කුට සියලු දෙවි දේවතාවුන්ද පින්කම් සිද්ධ කළ අනුශාසනා කොට හැම දිනාගේ විශ්ව දේවතාදී පින් කැඩති වෙන හැම දෙවියන්ටද මේ උදාන පින් ලැබේවා. ඒ සියලු දෙවියෝ හැම පියවරකදීම ඔබට ආරක්ෂා සම්පත්තිය සලසත්වා ප්‍රාර්ථනීය බෝධීන්ගෙන් නිර්වාණාව බෝධේ කෙරෙත්වායි සාදුනාදේ පින්කිනේ. ඒ වගේම අද මේ පින්කමේ ප්‍රධාන දායකත්වයේ දරන පින්වතුන් හැටියට අසංකෝරගේ මහත්මයාණන් මදුෂා සමන්වගේ මහත්මිය ඒ දෙපළගේ නමින් මිය පරලොවයන්ට යෙදුණු ආදරණීය පියවරු දෙපළක් පිළිබඳ අපේ උදිතහාමුදුරුවෝ මතක් කළා. ඒ ආදරණීය පියාණන් දෙපළ ඇතුළු කොට විශේෂයෙන් ඓතිහාසික කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ විහාරාධිපති වහන්සේ හැටියට කටයුතු කොට අපවත් වී වදාළ අතිපූජනීය අලුත්වැව සෝරත නායක ස්වාමීපාදයන් වහන්සේ ඇතුළු මේ විහාර ගණයේ අපවත් වී වදාළ සියලු පූජනීය මහා සංඝරත්නයට මේ පින්කම් සඳහා බොහෝ ශ්‍රද්ධාවෙන් අපකැපව එමින් යමින් උදව් උපකාර කරමින් දායකත්වයේ සපයමින් මේ පින්කම ලස්සන කරන්නට මෙහෙසුණු මහන්සි වුණු
ඔබ සෑම සියලු දෙනා නමින් මිය පරලොව ගිය සියලුම සත්පුරුෂ කුල ප්‍රවේණිගත ඥාති සමූහයාට මේ උදාරතර පින් ලැබේවා සංසාරික දුක්ඛයන්ගෙන් අත මිදේවා හැම සැපකින් දියුණු වී නිර්වාණ අවබෝධය කරත්වායි සාදු නාදකින් පිනේ අපි ආශිර්වාද කරනවා විශේෂයෙන් අපේ විද්‍යාලීය උදිත ගෞරවනීය පඬිත හාමුදුරුවන් වහන්සේට උන්වහන්සේට ශක්තියක් මේ දිනවල වැඩ ඉන්න අපේ සුමන ගෞරවනීය පඬිත හාමුදුරුවන්ට මේ පූජනීය මහා සංඝරත්නයට විශේෂයෙන් උදිත හාමුදුරුවන්ගේ ආදරණීය පුණ්‍යවන්ත මෑණියන් වහන්සේට ඒ වගේම විහාරස්ථානයේ සම්බන්ධ සතර පෙරේ දායකකාරකාදීන් වගේම උදිත හාමුදුරුවන්ගේ කල්යාණ මිත්‍ර භාවය මත සත්පුරුෂ කමෙන් උන්වහන්සේ ආශ්‍රය විශ්‍රය කරන බොහෝ දායකයෝ රට පුරාම ඉන්නවා. ඉතින් මම හිතන්නේ ස්වල්ප දෙනෙකුට තමයි මතක් කරන්න පින්කමට ඒ අයට සහභාගී වෙනවා. ඉතින් මේ දායක කාරකාදීන් මේ මොහොතට එකතු වෙන සෑම සියලු දෙනාටම මේ සියලුම මහා සංඝරත්නය වෙනුවෙන් මම ආශිර්වාද කරනවා. තුනුරුවන්ගේ අනන්ත සූවිසි මහා ගුණ බලවත් සියලු දෙවියන්ගේ දේව ආරක්ෂාව කළ කුසල් බලවත් හේතුවෙන් හැම දෙනාගේම ජීවිත දවසින් දවස වාසනාවන්ත වේවා සපවත් වේවා කරදර බාධක අනුහිර කම්කටොළු මගහැරේවා කාය චිත්ත ධෛර්යය දියුණු වේවා මෙලවදිවත් පරලොවදිවත් අපට අසත්පුරුෂ අධර්මිෂ්ඨ පාප මිත්‍ර ආශ්‍රයයක් නොලබා සත්පුරුෂ කල්යාණ මිත්‍ර ආශ්‍රයම ලබාගෙන උතුම් නිවනින් නිවීම පිණිසක් මේ පින් හේතු වේවා මේ උත්තම කටිනාම ශංසය සසරේ කවදාකවත් දුගතියකට නොවැටි සුගති සංඛ්‍යාත ආත්ම භාවයන් පරිහරණය කොට දුක් සහිත දුකින් පිරුණු භෝරතර මේ සංසාර සයුරින් ඈතරව උතුම් නිර්වාණ අවබෝධය සාක්ෂාත් කර ගැනීම පිණිසම ඔබට මට අපි හැමෝටම මේ පින් ඒකාන්ත වශයෙන් පිහිටුපකාර වේවා කියන හැඟීමෙන් සාදු කියලා ප්‍රාර්ථනා කරන්නට දැන් ඔහොම වන්දනා කරගෙන අවසරයි. දුක්ඛ රෝග භය වේරා ශෝකා සබ්බේ පද්දවානි කාන්තරායාපි විනස්සන්තු තේජසා ජය සිද්ධි ධනං ලාභං සත්‍ති භාග්‍යං සුඛං බලං සිරියායුච වන්නෝච භෝගං බුද්ධි ච අසවා සතවස්සාච ආයෝච ජීව සිද්ධි භවන්තු තේ අභිවාදන සීලිස රිච්ඡං චක්ඛාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති අතෝ නිවාන සම්පත්ති විනාතේ